මගේ නම ලලිතා. මගේ වයස අවුරුදු 33යි. මම කසාද බැන්දේ ජයරත්නව. අපි අවුරුදු 2ක් විතර ආදරේ කරලා තමයි කසාද බැන්දේ. මහත්තයා කළේ කුලී වැඩ. අපිට ළමයි දෙන්නෙක් ඉන්නවා. ඒ ටික කාලයක් යනකොට ජයරත්න බීමට ඇබ්බැහි වුණා. හැමදාම රැට කටගොන්නක් බීගෙන තමයි ගෙදර එන්නේ. අපි හරිම දුප්පත්. මට ළමයිට කණ්ඩ බොණ්ඩ දෙන්න බැරුව දුකෙන් තමයි හිටියේ. ඕම අතරේදී ජයරත්නගේ තාත්තා අපිත් එක්ක නවතින්න අපේ ගෙදර ආවා. තාත්තට වයස 52ක් විතර ඇති. හොඳ හැඩිදඩි මිනිස්සයා. ඉතින් එයා අපේ ප්‍රශ්න දැකලා අපිට උදව් කරගෙන අපිත් එක්කම හිටියා. ඇත්තදම මට ඒක ලොකු පහසුවක් වුණා. තාත්තා ජයරත්නට අවවාද කළත් වෙගක් වුණේ නෑ. ඔහොම ඉන්නකොට දවසක් මම නානා ඉද්දි ගෙයි දොර වහලා හින්දා තාත්තගේ පිළිකන්න පෙට්ටෙන් ආවා. අපේ ගේ හොඳටම ගරා වැටිලා තියෙන්නේ. තාත්තා මාව දියරෙඩ්ඩ පිටින් දැකලා ටිකක් කලබල වුණා කියලා මට හිතුණා. මං තාත්තා ගැන කවදාවත් වැරදියට හිතලා නෑ. ඔහොම දවස් ගෙවිලා ගියා. මට තේරුණා තාත්තා මගේ දිහා හොරෙන් බලනවා කියලා. මාත් ඒ ගැන අයා ගහගෙන හිටියේ. තාත්තා මට ගවුම් රෙදි, පවුඩර්, සෙන්ට් එහෙම ගෙනත් දුන්නා. එයා මාත් එක්ක හරිම ආදරෙන් තමයි කතා කළේ. මට තාත්තා ගැන හැඟීමක් ඇති වුණා. ඇත්තටම අපේ දෙවනි දරුවා ලැබුණාට පස්සේ මායි ජයරත්නේ කවදාවත් එකතු වෙලා නැහැ. ජයරත්න උදේට ගෙදරින් ගියාම ආයේ එන්නේ මහරෑට තමයි. ඉතින් ළමයි ඉස්කෝලේ ගියාම මමයි තාත්තයි විතරයි ගෙදර ඉන්නේ. මම ඉතින් තාත්තව උස්සන්නත් එක්ක කකුල් පෙන්නකොට ගව් මැදගෙන තමයි ගෙදර වැඩපල කළේ. මමගේ අතුපතු ගානකොට රෙදි හොදනකොට එීම තාත්තා හොරෙන් මගේ පපුවයි කකුලයි බලනවා. මම බලනකොට ටක් ගාලා අහක බලා ගන්නවා. මාත් එකෙන් සතුටක් ලැබුවා. දවසක් උදේ මම ළමයි ඉස්කෝලේ දාලා එනකොට ලොකු වැස්සක් ආවා. මම කුඩේ ගෙනිච්ච නැටි නිසා හොඳටම තෙමුණා. මම තෙමි ගෙලම ගෙදර ආවා. එනකොට තාත්තා ගෙයි සාලේ ඉඳන් හිටියා. "ඇයි කුඩේ ගෙනිච්ච නැට්ටේ?" කියලා තාත්තා ඇහුවා. මම කිව්වා අමතක වුණා කියලා. තාත්තා වැස්සට තෙමිච්ච මගේ මුළු ඇඟම උඩ ඉඳන් පහළට බැලුවා. තෙමිල නිසා මගේ ඇඟ විනිවිඳ පේනවා. මට ඒ වෙලාවේ ලැජ්ජා හිතුණා. ඒත් පොඩි කැමැත්තකුත් තිබ්බා. පස්සේ මම ඇඳුම් මාරු කරන්න කාමරයට ගිහින් මගේ ගවුම ගලවලා දැම්මා. දැන් මම යටසායයි බ්‍රා එකයි පිටින් එකපාරටම කවුද පිටිපස්සෙන් ඇවිත් මම බදාගත්තා. මට තේරුණා ඒ තාත්තා කියලා. මම පොර කාලා අත් දෙක ගසලා දාලා හැරිලා බැලුවා. මොනද මේ කරන්නේ කියලා රවල බැලුවා. මං එහෙම ඇහුවාම තාත්තා බය වෙලා වේව්ලනවා. පස්සේ මට දුක හිතුණොත් මගේ හිතෙත් පොඩි කැමැත්තක් තියෙලවනේ. මං හිමීට ඇයි කියලා ඇහුවා. තාත්තා කිව්වා මං ලස්සනයි. මාව දැක්කම තාත්තට පාලනය කරගන්න බැරිලු. මට කරගන්න දෙයක් නැහැ. තාත්තා මගේ දිහා ආසාවෙන් බැලුවා. මම අත් දෙකෙන්ම මගේ පපුව වහගත්තා. මට කරගන්න දෙයක් නැහැ. පස්සේ මං තාත්තට ඕන දෙයක් කරපු දෙන් කියලා පාඩුවේ හිටියා. තාත්තා හිමීට මාව ඇදලා අරන් මගේ නළල ඉම්බා. පස්සේ කම්මුව ඉබගෙන ගියා.